මොකද අවුවේ හිටගෙන? මොකද? අවුවේ හිටගෙන? මොනවද වුණ බඩු? මොනවද වුණ බඩු? මොනවද වුණ බඩු? එහෙනම් වෙන උමනාවකට දාවේ? උඹ මීට කලින් හම්බ වුණා නම් ඔබ දන්නවනේ මං අර අජූව මැණිකව කරකාරේ බැන්දේ ඇයි කියලා. මම මේ ගමට එනකොට ගෙනාවේ 7යි 5යි විතරයි. නෑ දැයෙක් මිත්‍රෙක් නෑ. මුළු ගමේ මීඩන් වලින් භාගයක්ම ආරච්චිලගේ නගාට අයිති බව මට තේරුණා. මං ඒකිව යාළු කරගෙන මැණිකේ මගේ අතින් කිලුටුණු හින්දායි මට ඒකිව දුන්නේ වෙන කරන්න දෙයක් නැතිකමට. එතකොට පාහරේ තෝ කියන්නේ තොටයිති කියලා මගේ ඉඩකඩ. එට දොට්ට දාන පාහර බල්ලා. එහෙම මෙතෙක්කල් වැඩ කරපු අඳගොයියේ කස් කරන්න දෙන්න බෑ ආරච්චි නිලමේ. අස් කරන්න පුළුවන් ඒ මිනිහා කැමැත්ත උන. නැත්තම් කුඹුරු හොඳට වැඩ කරන්නේ නෑ, වපුරන්නේ නෑ කියලා ඔප්පුනොත් විතරයි. නීතිය හැටියට ඒ මිනිස්සුන්ට ඒ කුඹුරු වැඩ කරන්න දෙන්න ඕනේ. අවුසටට ඕන නම් සදහට මේ කුඹුරු වැඩ කළ හැකියි. මට නීතිය උගන්වන්න එපා. ගාමසේක ඉලන්දාරියා. අපි සුද්දගේ කාලේ හිටන් ආරච්චි පට්ටම් දරාපු අය. තමුතල අද ඊයාවට. එතකොට තොපි කියන්නේ තොපේ මුළු 70 වර්ගෙම බඩකට ගහගත්තු උපෝපන් ಜಾති කඹුරල ඉවර කරන්න බැරි තරම් හැත කරගත්තු කුඹුර වලින් අසෙන්නේ නැහැ කියලා. අපේ પરම්පරාවේ තමයි ඔය කාගේ අටුවලට පටවන්න උනත් ඔබ අස්සද්දලා අද වෙනකල් අරුසාර කරගෙන දරු මුණුපුරන් වගේ හදා වඩා බලාගෙන හිටියේ. අපේ ඇඟේ නහර වලින් පිට වෙන්නේ අපි උපන්දා ඉඳලා ඔය කුඹුර වලින් නාපු මඩගන්. අපේ මුදලාලි කිව්වා වගේ මැරුවත් අපි අපේ ඇඳේ අතරින්නේ නැහැ. සල්ලිමලේ කම්බුණා. අපි යමු යන්නේ. කැලේමැදි පැල්ලේ යමු. පාඩල බෙමින් තියාපන්. ඉක්මනට. අගලකට වරේ. අගලකට වරේ. තනකාපන්. කලාපන් හැට්ටේ. ඉක්මනට. බුදියාගන්නේ උඩ බැල්ලෙන්. බුදියාගන්නේ උඩ බැල්ලෙන්.
මේ ඕන තුනකින් කියවන්න පුළුවන් ෆිල්ම් එකක්. ගැහණියගේ කෝණය. දෙවැනි එක ගාමී ආර්ථිකයේ තියෙන පීඩිතයා පීඩකෙක් වෙන ඒක සෑහෙන ලස්සනයි ඒක. පීඩිතයා පීඩකෙක් වෙනවා නැවත පීඩිතෙක් වෙනවා මෙහෙම අර රොටේට් යනවා ඒක. ඒ කෝණයෙන්ම නැවත ගැහණියව කියවන්නත් පුළුවන්. ඇත්තට අපි මූලික ප්‍රශ්නෙටම ගියොත් ඔතන ඒ කාලේ එන්නේ විශාල වශයෙන් තිබ්බා. දැන් ඔය ගාමිණී කොරයා හැම කියපු එකක් තමයි ඔය මේ අපි ගත්තොත් එහෙම අර තෙත් කලාපේ විශාල ජන සංකේන්ද්‍රණයක් තිබ්බා මේ කාලේ. එතකොට ප්‍රොජෙක්ට් එක උනේ 35 ඉඳන්ම මේ තෙත් කලාපේ තිබ්බ විශාල ජන සංකේන්ද්‍රණය වියලි කලාපයට බෙදා හරින්න. එතකොට ඔය දැන් ඔය LSSP එක විරුද්ධ වෙන්නේ අර ඉඩම් හිමි පන්තියක් එහෙම නැත්නම් අර සුළුගොවි පන්තියක් බිහිවීමට විරුද්ධ. මොකද දන්නවා ඉතිහාසයේ ඉඳන් ඒ පන්තියත් එක්ක විශාල ගැටලුකාරී සම්බන්ධයක් තමයි වාමාංශික දේශපාලනේ තිබ්බේ. එතකොට මේ ඒකත් එක්ක තමයි ඒ කියන්නේ මට තේරෙන විදිහට නමුත් දැන් බලය ගත්තට පස්සේ උන්ට සිද්ධ වෙනවා මේ ඒ පන්තියේට යම්කිසි නමුත් දැන් ඒක නේ අපි දැන් ඒ ඉඩම් හිමි පන්තිය අතර තියෙන කොන්ෆ්ලික්ට් එක හැදීමට උන්ට සිද්ධ වෙනවා. එහෙම කොන්ෆ්ලික්ට් එකක් නෑ. දැන් මේ ෆිල්ම් එකේ ඒක පෙන්නනවා. ඒ කියන්නේ මුලින් තියෙන්නේ ඊටමත් වැඩවසම් සම්බන්ධයක්. ආණ්ඩුව පත් වුණාට පස්සේ තමයි අර පනත් තරහා ඊට පස්සේ ආපු ඒ පෙළඹුම හරහා රජය මැදිහත් වීම හරහා ආපු පෙළඹුමෙන් තමයි අර අඳගොවියා කියන මේ පන්තිය ඉඩම් හිමි පන්තියට විරුද්ධව නැගී හිටින්න ගන්න. මට ඒකයි මේකේ තියෙන අර වැදගත්ම මේ ගේන ඒ ඉතා සියුම්ම ගේනවා ඒක. කුණුහරුප ගොඩක් මැද්ද ඒක ඒ කියන්නේ මේ මන්න දැකලා නැහැ එහෙම ඒ කියන්නේ ෆිල්ම් එකේ ඒ තරම් ස්ට්‍රෝංලි ඒ වගේ මේ චේන්ජ් එකක් මාක් කරනවා. ගොවි ජනපද ව්‍යාපාර කියන DS පිළිපැවට විරුද්ධ වුණානේ. හැබැයි ඊට පස්සේ 56 ආයෙ මෙයාලා ගේනම අඳ ගොවිය ශක්තිමත් කරන්න කියලා මේ පනත. එතකොට එයා ඇයි 47 කෑල්ල තෝරගන්නේ නැතිව 56 අර්බුදයකට ආවේ කියන එක. ඒ කියන්නේ අරකට අතෑල්ලා. ඊට පස්සේ දැන් කුමාර ජයවර්ධන කියන අර සොක්කන් ලොක්කන් වෙනවා කියලා. ඒ කියන්නේ අර ඉඩම් හිමි සාම්ප්‍රදායික පන්තියේ බිඳ වැහැල්ලා සුද්දා ඇති කරපු ආර්ථිකයේ යටත් විජිත ආර්ථිකයේම එන අලුත් පන්තිය සමාජයේ බලය ගන්නවා වගේ එකක්. එතකොට දැන් මේකෙත් ඊට හා සමාන වගේ එකක් නේද වෙන්නේ. ඒ කියන්නේ වෙන පන්තියක් නිර්මාණය වෙනවා. ඒ පහත රටින් ආපු මුදලාලිව සංකේතවත් කරන්නේ ඒකෙන් කියලා මට හිතෙනවා. එයා කිව්වා ඒ නවකතාවේ තිබ්බ මේ සුද්ධි නෙවෙයි මේ චිත්‍රපටයේ ඉන්නේ කියලා. ඒ කියන්නේ ඊතර විවාදයක් ගියා නවකතාවක් මේ චිත්‍රපටයකට නැගීමේදී. එතකොට මේ අධ්‍යක්ෂකවරයා කිව්වේ මේ නවකතාවම ඒක ඒ කියන කතාවම මේ චිත්‍රපටයට ගේන්න බෑනේ. ඊළඟට මට මතකෙට තිබ්බ මේ සංවාදයේ තිබ්බ කාරණයක් තමයි මේකේ අර මේ සුද්ධිලාගේ කතාවනේ සුද්ධිගේ කතාව නෙවෙයි. එතකොට ඒ වගේ මේ විශාල පදාසයක් ආවරණය වෙනවා. චිත්‍රපටියේ මේ එක චරිතයකට මේ සමාද කේජවාචිකේ ලඝු කරලා තියෙනවා කියන එක. ඒක කොයිතරම් දුරටද කියලා අපිට දැන් කතා කරනවා. ඔව්. නවගත්තේම වෙනස්. නෑ නවගත්ත එකම තමයි ධර්මසිරිට යෝජනා කළේ. ඒ කියන්නේ අර මේ එක සුද්ධි කෙනෙක් හිටියට නම ගන්න සුද්ධි ලාගේ කතාව කියලා මේ කාන්තාව ඉන්නවනේ. විශාල ප්‍රමාණයක් ඉන්නවා කියන එක නේද? දැන් එතනම ඉන්නවනේ අර තව මේ අර සැමියා මියගිය කෙනෙක්ගේ කතාව. දැන් කලින් මිනිහා මිනි මරන්නේ සල්ලි වලට. ඊට පස්සේ දැන් මෙතන පේනවා ඔපරේෂන් එක. ඒ කියන්නේ කොහොමද අර ඉඩම් හිමි පන්තිය මේ තමන්ගේ මේ ප්‍රවේණිදාසයන්ව තමන්ට ඕන විදිහකට ඒ ජීවිත මර්ධනය කරන්න. එතකොට ඒ කොන්ෆ්ලික්ට් එකට අරය ඇතුළත් වෙනවා. කලින් එහෙම නෙමෙයි. කලින් අරයාගේ අර ජඩ වැඩ කරපු පුද්ගලෙක් සල්ලි වලට. කොන්ට්‍රැක්ට් කියලා. එතකොට එතන පෙන්වන්නේ අර සංකේත ලෝකයට ඇතුළත් වීම. සංකේත ලෝකයට ඇතුළත් වීම හරහා තමයි එයා ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි එයා සුද්ධිව රිජෙක්ට් කරනවා. දැන් මම ඉතින් සුද්ධිව මරණ එකෙන් ඒක සිම්බොලිකලි පෙන්වන්නේ අර මේ අපේ අර තියෙන අශ්ලීල භාවයෙන් එයා නිදෙනවා එළියට එනවා. ඇවිල්ලා අර සාමාන්‍යයෙන් අර ඒ කියන්නේ සමාජයේ අර නිකන් සංස්කෘතිකයි කියලා පිළිගත්ත කාන්තාවක් එක්කනේ එයා ඊට පස්සේ
මේ සෙට් වෙන්න හදන සෙට් වෙලා අර මේ ඒ කියන්නේ හොඳ කියන ඒ ආකෘතිය ඇතුළට එයා එන්න හදනවා ඒ එන්නේ ක්ලාස් කොන්ෆ්ලික්ට් එක හරහා ක්ලාස් කොන්ෆ්ලික්ට් එක තමයි යාව එතනට ගේන්නේ ඊට කලින් අරයා කොන්ට්‍රැක්ට් කිලර් එතකොට ඒ ක්ලාස් කොන්ෆ්ලික්ට් එක යා මොන හෝ හේතුවකට එයාගේ මේක මම හිතන්නේ ඒක මං නවකතාව කියවලා නැහැ එතකොට මේ මම හිතන්නේ මේ ට්‍රාන්ස්ෆර්මේෂන් එක හරි වැදගත්